හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න අද අපි කතා කරන්න යන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රවල උදාහරණ ගානක් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් තියරි ටික බලලා එන්න මේ ගණන් හදද්දී තියරි අපි මුලින් ඉඳන් පටන් ගන්න බේසික්ම ගණන් වලින් ඉඳන් ඇඩ්වාන්ස් ගණන් දක්වාම අපි මේ උදාහරණ ගණන් ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු අපේ අද වීඩියෝ එකට. හරි. මම මෙතන පොඩි ගානක් කරන් තියෙනවා. ඉතින් ගාන ගොඩාක්ම සරල ගානක් ඕනම කෙනෙක්ට හදන්න පුළුවන් එකක්. පුළුවන් නම් මේ වීඩියෝ පෝස් කරලා මේ ගාන හදලා බලලා ඊට පස්සේ ආඩ බලමු උත්තරේ චෙක් කරගන්න. හරි. ගාන කියන්නේ මෙහෙම දෙයක්. ස්කන්ධ දෙකක් අතර දුර දෙගුණයක් වූ විට ඒවා අතර ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වෙන සාධකය වන්නේ කියලා තමයි අහලා තියෙනවා. අපිට උත්තර පහක් දීලා තියෙනවා. ඉතින් මේක ගොඩක්ම සරල ගානක්. අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ ස්කන්ධ දෙකක් අතර ස්කන්ධයක් අපි තුමු M1 M2 කියලා ස්කන්ධ දෙකක් තියෙනවා නම් මේ දෙන්න අතර අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා එකිනෙකා අතර මෙන්න මේ විදියට. ඒක අපි F කියලා මාක් කරොත් මෙන්න මේ F කියන එකට ලියන්න පුළුවන් සූත්‍රය තමයි F සමානයි G M1 M2 බෙදීම R වර්ගය. R වර්ගය කියන්නේ මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍ර දෙක අතර තියෙන දුර තමයි මේ R කියලා කියන්නේ. අපි ආපහු බලුවොත් G කියන්නේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණීයතේ, M1 කියන්නේ දෙන්නගේ ස්කන්ධ දෙකේ ගුණිතය මෙතන තියෙන්නේ. M1 වැඩි කිරීම M2 කියන එක. R වර්ගය කියන්නේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍ර දෙක අතර තියෙන දුර. හරි. දැන් අපෙන් අහන්නේ ස්කන්ධ මුකුත් වෙනසක් වෙලා නැහැ මෙයාලගේ. හැබැයි දුර තමයි දෙගුණයක් වෙලා තියෙන්නේ. හරි. බලන්න මොකද වෙන්නේ කියලා. අපි එතකොට කරන්න ඕනේ F කියන එකේ මම මෙතන F සමානයි කියලා දානවා. G ට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මම 1 කියලා දාගන්නම් ඒකට. ස්කන්ධ දෙකටත් මුකුත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ස්කන්ධ දෙකටත් 1 කියලාම දාගන්නවා. හැබැයි R කියන එක දුර කියන එක දෙගුණයක් වෙලා තියෙනවා. දුර දෙගුණයක් වුණා නම් මෙන්න මේක දෙගුණයක් වෙනවා. R කියන එක දෙගුණයක් වෙනවා. හැබැයි දෙගුණ නෙවෙයි දෙගුණේ වර්ගයක් තමයි අපේ F ට බලපාන්නේ. ඒතකොට මෙතනින් උත්තරයක් එනවා. උඩ ටික සුළු වුණාට පස්සේ එකක් එනවා. යට ටික සුළු වුණාට පස්සේ මෙතන 4ක් එනවා. ඒ කියන්නේ ඇත්තරම දුර කියන එක දෙගුණ වුණොත් ඒ දෙන්න අතර තියෙන ගුරුත්වාකර්ෂණ බලය 4න් 1කට අඩු වෙනවා. ඒ කියන්නේ අපි කලින් F කියලා ගත්තොත් F1 එක සමාන අපි F කියලා ගත්තොත් F2 කියන එක මම ගත්තොත් දෙවෙනි අවස්ථාවේ බලය කියන එක ඒක ඇවිල්ලා මේ කලින් F එකෙන් 4න් එකක් F බෙදීම 4ක් තමයි උත්තරේ වෙන්නේ. ඒතකොට අපි මේ MCQ එකේ උත්තරේ විදියට ගන්න ඕනේ මෙන්න මේ පස්වෙනි උත්තරේ. ඉතින් මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි දෙවෙනි වීඩියෝ එකෙන් මේ වගේම තවත් ගානකින් එකතු වෙමු. හෙතෙක් හැම දිනාටම සුබ දවසක්.